මේක මෙන්න මේ ධාතු විභංග සූත්‍රය ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ කාලයත් ඒ වගේම ඊළඟට මේ විවේකයෙන් පස්සේ ඊළඟට පස්සේ ඊතුරු අවසාන ටිකේ භාවනා කරන්න කල්පනා කරනවා මේ සූත්‍රයෙන් දැනගන්න කරුණුත් හිතේ තියාගෙන ඒ භාවනාව කරන්න ගන්න මේක ධාතු විභංග සූත්‍රය ගැන මම පොඩ්ඩක් කියලා දෙන්න ඉස්සෙල්ලා මේ ඊට අවශ්‍ය වටපිටාවට ගලපෙන්න ඕන පොඩි අපි කලින් කතා කරපු සූත්‍ර කීපයක් පොඩ්ඩක් මතක් කරලා දෙනවා. හරි. එකක් තමයි මේ සියල්ල අපි ත්‍රිපිටක පොත් වහන්සේලාගෙම තමයි කතා කරේ. ඒ වගේම අපි හැමදාම මතක් කරලා දෙන ධර්මයේ ශ්‍රවණය කිරීමේ ක්‍රමය. මේකට අත්‍යවශ්‍යයි. ඒ පළවෙනි එක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාවක් වෙන්න ඕන කියන එක. එතකොට ඒක කියලා දෙන වෙලාවේ අහන්න කැමති වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ සම්පූර්ණ අවධානය ඊට පස්සේ ඒ කියන කාරණා සියල්ල මම දැනගන්න ඕනේ. දැනගෙන ඉවරලා ඒකේ අර්ථවත් දේ, හරවත් දේ මම අරගන්න ඕනේ. අනර්ථ දේ අත්තරින්න ඕනේ. ඒකට ඒ අර්ථය ගන්න එකයි අනර්ථය අත්තරින එකයි දැම්මෝ කරන්න ඕනේ. මේ වෙලාවෙම අදිෂ්ඨානයක් විදියට හිතාගෙන මම මේක මෙහෙම කරනවා මම මෙහෙම කරනවා කීකේ තමන් හිතන්න ඕනේ. ඊට පස්සේ මේ එහෙම හිතාගෙන ගියොත් ඔයාලට අනුලෝම ශාන්තිය හම්බ වෙනවා. අනුලෝම ශාන්තිය හම්බුනාම සම්මත නියමයට බහින්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකය කියන්නේ මේ හොඳ තැනක් නෙවෙයි. මේකේ හිටියොත් මම ඉවරයි. මම මේකෙන් අයින් වෙන්න ඕන කොහොම හරි ඉක්මනට කියලා වගේ එහෙම අදහසකට එන්න පුළුවන්. දැන් අර මේ ධාතු විභංග සූත්‍රයත් බුදුහාමුදුරු දේශනා කරේ පුක්කුසාදි කියලා රජ කෙනෙකුට රජුරෝ පැවිදිලා හිටියේ බුදුහාමුදුරු හම්බ වෙන්නේ ආවේ. ඒ රජුරෝටත් ඉතින් මේ සූත්‍රයේ දේශනා කරගෙන යනකොට ඉතින් හිතුණ වැඩක් නැහැ මේකෙන් මම මේකෙන් අයින් වෙන එක හොඳයි කියලා. හැබැයි ආ ගෙලින්ම අනාගාමීම වුණා. හරි. ඒ වගේ එහෙම තමයි වෙන්නේ. ධර්මය අහලා තමයි එහෙම වෙන්නේ. දැන් පළවෙනියම ධර්මය අහලා සෝතාපන්න වෙන්නෙත් එහෙම තමයි ඉතින්. හරි. ඒ වහනකොට තේරෙලා වැඩේ තේරෙලා සෝතාපන්න. වැඩේ ඉතින් හොඳටම තේරුණොත් සෝතාපන්න සක්‍රුදාගාමී පහු කරන් ගිහිල්ලා අනාගාමී වෙලා. හරි. ඒ තරම් හොඳට තේරලා තියෙනවා. හරි. ඒ වගේ තමයි දැන් හැමතිස්සෙම ඕනම වෙලාවක අද විතරක් නෙවෙයි ඕන වෙලාවක බුදුහාමුදුරන්ගේ ධර්මයක් අහන වෙලාවකට ඔයා මේ අනුලෝම ශාන්තිය සම්මත නියාමයට කියන එක එන්න ඕනේ. අනුලෝම ශාන්තිය කියන්නේ ඉතින් මේ මොන දේ කරන් හිටියත් වැඩක් නැහැ නේ. මේ ලෝකේ කිසිම සාරයක් නැහැ නේ. මම මේක නම් අපිට කිසිම යහපතක් වෙන්නේ නැහැ නේ. මේක නිකන් විනාශයක් විතරයිනේ. ඒ වගේ අදහසක් ඔයාගේ හිතට ආවම අනුලෝම ශාන්තිය. ඊට පස්සේ හිතෙන්න ඕනේ ඉතින් වැඩක් තියෙනවා මේකේ ඉඳලා ඉක්මනින් නිවන් දැක්කනා මේකෙන් අයින් වුණා නම් සසර ගමන කෙලවරක් කරා නම් වැඩේ ඉවරයිනේ. අන්න ඒ වගේ අදහසේ හිතට එන්න ඕනේ. බණ අහන අතරතුර. ඒ දෙක එනකොට තමයි එහෙම අදහස් දෙකක් මට අනුලෝම ශාන්තිය සම්මත නියමයි කියන දෙක එනකොට තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ මේ සියලුම සංකාර වැඩක් නැහැ. මේ ලෝකෙ ඉඳන් මොනවා කරත් කිසි තේරුමක් නැහැ. අන්තිමට නිකන් මාව විනාශ වෙන එක විතරයි එන්නේ. ඒක නිසා මේකෙන් අයින් වෙන්න එක තමයි හොඳ කියලා හිතෙන්න ඕනේ. අන්න එහෙම හිතුනොත් තමයි මේ මගපල හම්බ වෙන්නේ. එහෙම හිතුන් නැත්තම් නිකන් හරි ඔයාලට තාමත් හිතෙනවා නම් කිසි සංකාරය සුඛ හේින්දක් නේ. මොකක් හරි එකක් හරි නියමයි මරු කියලා හිතන් ඉන්නවනේ මේ ලෝකේ තියෙන. එහෙනම් ඔයාලට කවදාවත් අනුලෝම ශාන්තියට එන්න හම්බ වෙන්නේ නැහැ. අනුලෝම ශාන්තියට ආව නැත්තම් සම්මති නියමයට එන්න බෑ. සම්මති නියමයට එන්න බැරි නම් මගපල ලබන්න බෑ. එතකොට අනුලෝම ශාන්තියට ආවොත් මොකක්වත් මේ ලෝකේ ඉඳන් කරන්න හරියන්නේ නැහැ. හැම එකක්ම ඉවරයි මොකක් කරත් මං ඉවරයි කියලා එහෙම තේරුනොත් අන්න අනුලෝම ශාන්තිය සමන්නාගත වෙනවා. අනුලෝම ශාන්තිය සම්මත නියමයට බහින්න පුළුවන්. ඒ කියන්නේ වැඩක් නැහැ. ඉතින් මේකේ තව දුරටත් හිටියා කියලා තේරුමක් නැහැ. මේකෙන් අයින් වෙනව ඇරෙන්න මට වෙන විසඳුමක් නැහැ කියලා තේරුනොත් සම්මත නියමයටත් බැස. එතකොට සෝවාන් ඵලය, සදගම් ඵලය, නග ඵලය, රහත් බව පසක් කරන්න යන්නේ. ඒක නිසා හැම බණ අහන වෙලාවකම ඔය බණ ඇහුවත් ඕක කරන්නම ඕනේ. ওই දෙකෙන් තමයි ඉතින් ඔයා කොයි වෙලේ හරි මේ ප්‍රතිඵලයක් ලබා ගන්න. හරි. ඊට පස්සේ මේ අනුලෝම ශාන්තිය සම්මත නියමයටපත් වෙන ක්‍රම 40ක් තියෙනවා. ඒකේ පෙන්නන ක්‍රමවේදය තමයි මේ ලෝකේ ඉඳන් ලෝකේ කටයුතු කරන එක කිසිම තේරුමක් නැහැ. හරි භයානක හරයක් නැති තේරුමක් නැති මහා විනාශයක් සිද්ධ වෙන මාව පල්ලෙහාට වැටෙන පොඩ්ඩ ගැස්සුණොත් කෙලින්ම හතර අපායවල ඉපදිලා කල්ප කෝටි ගණන් දුක් විඳින්න වෙන මහා විනාශකාරී තත්ත්වයක්. ඒක නිසා ඒකෙන් බේරෙන්න ඕනේ කියන අදහස හිතට එන්න ඕනේ. හරි. එතකොට ඒ වගේ මේ නිවනට යන එක කියන්නේ ලෝකෙන් අයින් වෙන එක, නිවන් දකින්න එක, මේ ක්‍රමය නවත්තන එක, ඉපදි මෙරි යන එකෙන් අයින් වෙන එක තමයි හොඳම ක්‍රමය. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන්නේ. අන්න එහෙම හිතෙන්න ඕනේ. හරි. එතකොට
අපි කලින් කතා කරපු පොඩ්ඩක් මතක් කිරීමක් යන්නේ මේ සල්ලේක කියන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙන එක තමයි අකුසල ධම්මා සබ්බේතේ අදෝභාවං ගමනීය. සියලුම අකුසල ධම්මා සියලුම ලෝභ දේශ මොහ ඕන එක. ඕනම ලෝභ දේශ මොහ එකක් ඔයාව පහළට ගෙනියනවා කියන එක. හරි? අකුසල ධම්මා සබ්බේතේ අදෝභාවං ගමනීය. ඒ කියන්නේ පහළට ගමන් කරවනවාමයි. ඔයාව එහෙට අරගෙන යනවම තමයි පහළට. හරි? ඕනම ලෝභ දේශ මොහ එකක්. ඒ වගේම කියනවා කුසල ධම්මා සබ්බතේ උපරිභාවං ගමනීය. ඔක්කොම කුසල් ඒවා අලෝභදසම ඔයා උඩට අරන් යනවාමයි. එහෙනම් ඒක තමයි මේ කියලා තියෙන්නේ. හරි? එතකොට දැන් අපි තුමු ඔයා සෝතාපන්න කවදා සතර පායට යන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ලෝභ දේශම වලට ඔයා පහළට යනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකෙම පහළට යනවා. හරි? දැන් ඔයා මේක හොඳට තේරුම් අරන් අඩුම ගානේ මෙතෙන් ඉඳලා මැරෙනකන් හරියට හිටියොත් අලෝභ දේශම පැත්තට අදිසියවත් ඊළඟ පාර මිනිස්සෙක් වුණත් මිනිස්සයා වෙන්නේ ඊට වඩා හොඳ තැනක උඩ තැනක. මනුස්ස ලෝකේ උඩ තියෙන. දැන් මනුස්ස ලෝකේ ඉහළ පහළ තැන් තියෙනවනේ ජීවත් වෙන විදිය බැලුවාම ඊටම අමාරුවෙන් ජීවත් වෙන අය තියෙන. ඊට කිසි ප්‍රශ්නයක් නැතුව සම්පූර්ණ හොඳට ජීවත් වෙන අය එහෙම කට්ටියක් ඉන්නවා. මනුස්ස ලෝකෙම ඒ බේදේ තියෙනවා දිගට උඩ පහළ. හරි? මනුස්ස ලෝකයේ ඇතුලේ පුණ්‍ය ශක්තිය මත මනුස්ස මට්ටමට වැටලා තින්නේ. ඉතින් ඒ ගාන පිනක් තියෙන හින්දා දැන් මීට වඩා වැඩි පින් තිබ්බනම් එහෙනම් මනුස්සෙක් වෙන්නේ නැහැ දෙවියෙක් තමයි වෙන්න තිබුණේ. ඒ මුන් නැත්තේ ඉතින් එච්චර පින් නැති නිසා. හරි? ඒක නිසා මිනිස්සෙක් වුණා. දැන් මනුස්ස මට්ටමට වඩා උඩට යන්න නම් අනිවාර්යයෙන්ම අලෝභදී සමෝහ වෙන්නම වෙනවා. ඒතකොට කොහොමත් ඕන මේක ඉඳලා කරන්න දෙයක් ඇත්තෙම නැහැනේ. ලෝභ දේශ මොහොලා ගන්න දෙයක්වත් නැහැනේ. හරයකුත් නැහැනේ. වෙන්න විනාශයක් විතරයි නේ. ඉතින් ඒක නිසා අලෝභ දේශ වුණාම ඉතින් හොඳ ඇඟට ගුණයි. ඒතකොට හැම අලෝභ දේශ මොහොකක්ම ඔයා උඩට අරන් යනවා. හැම ලෝභ දේශ මොහොකක්ම ඔයා පහළ අරන් යනවා. හරි දැන් මේක නිකන් අර මන්ත්‍රයක් වගේ හිතේ මතක තියන් ඉන්න එක හොඳයි හැමෝම කොයි වෙලේ වුණත් ලෝභ දේශ මොහොන මං ඉවරයි. අලෝභ දේශ මොහොන තමයි අන්තන් ගැලවීමක් තියෙන්නේ කියන එක හිතාගෙන ඉන්න එක තියෙන්නේ. ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ කිව්ව තවත් සූත්‍රයක් මේ ඕගොල්ලන්ට ආරක්ෂා වෙන්න ලෝකේ වැඩ කරනකොට කොහොමද අපි කරන්න ඕනේ කියන එක තේරුම් ගන්න. මොකද මේ දැන් මේ දවස්වල මේ බොහොම අන්තර්ජාලයේ එහෙම ඔයගොල්ලෝ බලනවා නම් බොහොම දරුණු විදිහට නිකන් මේ මහා ප්‍රහාර එල්ල කර ගන්නවා විවිධ පාර්ශවල මේ ධර්මයේ වෙනුවෙන්. ඒක තමයි වෙන එකක් වෙනුවෙන් නතව කමන්නේ දහමක් වෙනුවෙන්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙනුවෙන් කුලල් කා ගන්නවා රණ්ඩු වෙනවා එහෙම දකින්න තියෙන නිසා. බුදුහාමුදුරු මොනවද ඒ ගැන කියලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලාගෙන ඉමු. මේක හොඳයි තමන්ගේ ආරක්ෂාවට මේක දැනන් ඉන්න එක. හරි තමන්ගේ ආරක්ෂා. අනිත් අය කස්සේ හදන්න අපිට ඕනේ. අපි හැදුනාම හරිය තමන්ව බේර ගන්න. ඒතර පෙර ඌවක් කියමු. බුදුහාමුදුරු මෙහෙම ඒවා ගොඩක් කියලා තියෙනවා. බුදුහාමුදුරු හොඳ දිවසක් තියෙනවා. වෙච්ච දේ හරියටම අකුරට තිතට කියන්න පුළුවන්. වෙනසක් නැතුව මෙන්න මෙහෙමයි එදා මේ වැඩේ උනේ කියලා අකුරටම කෙස් ගහටම කියන්න පුළුවන්. එතකොට පෙර ඌවක් කියමු කියලා කියනවා. පෙර හිටියලු සුනිත්ත නම් තීර්ථකර වූ කාමයේ විතරාග වූ ශාස්ත්‍රවරයෙක් කිය. ඒ කාලේ ඉස්සර කාලේ බුදුහාමුදුරු ඉන්න කාලේ නෙවෙයි ඊටත් ඉස්සර ශාස්ත්‍රවරයෙක් හිටියලු. මේ මිනිස්සුන්ට බණ කියලා දෙන කෙනෙක් හිටියලු. එයා කාමයේ විතරාගී ශාස්ත්‍රවරයෙක්. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙලා වෙනම ආරාමයක ඉන්නේ. මේ සාමාන්‍ය මිනිහෙක් වගේ පෞල් ජීවිත ගත කරමින් ඉන්න කෙනෙක් නෙවෙයි. හරි? අයින් වෙලා ඉන්න කෙනෙක්. එයා සුනිත් ශාස්ත්‍රූගේ 900ක් සව්වෝය නේසීයක්. ඒ කියන්නේ 100 ගාණක් හිටියා කියන්නේ. හරි? 100 ගාණක් ශ්‍රාවකෝ හිටියා. හරි? සුනිත්‍ර නම් ස්තර සව්වන්ට බ්‍රහ්ම ලෝක සහභාවයේ සඳහා දහම් 200. එයා කියලා දීලා තින්නේ මේ නිවන් දකින්න නෙමෙයි බණ කියලා තින්නේ. හරි? බ්‍රහ්ම ලෝකේ යන්න. දැන් බ්‍රහ්ම ලෝකේ යන්න කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒව තමයි කියලා දීලා තින්නේ. මෛත්‍රී කරන්න, කරුණාවෙන් කටයුතු කරන්න, මේ තද බවටපත් වෙන්න එපා. බොහොම නිකන් බුරුල්ලෙන් ඉන්න නිකන් අනිත් අයගේ ඒවා දරා ගන්න. හරි? මේක මෙසේ විය යුතුමයි කියලා නිකන් ඇල්ලිලා ඇමිනි යන කොටාගෙන යන්න එපා. ඒ මොකක් හරි වෙනවනම් ඔන්න ඔය වෙච්ච දෙන් කියලා ඔයා පාඩුවේ ඉන්න. හරි? ඒ විදිහ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. හරි? ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහරණ. ඒ කියන්නේ අලෝභ, අදේශ, සමෝහ. මොනවා වුණත් මරුවත් අලෝභ, අදේශ, සමෝහ. එන්නේ එහෙම එකක් ඔය. හරි? දැන් ඔයාලට තේරෙන භාෂාවෙන් කිව්වම අලෝභ, අදේශ, සමෝහ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන්නේම අලෝභ, අදේශ, සමෝහ පැත්ත එක. හරි? එතකොට දැන් එන්නේ එහෙම බණක් තමයි කියලා තින්නේ හාමුදුරුවෝ. හරි? ඒ හාමුදුරුවෝ කවුරුරි ශාස්ත්‍රුන් වහන්සේ ඉතින් මෙහෙම ඉන්න කියලා තියෙනවා. එහෙම කියන හාමුදුරුවන්ට හරි? ඒ ශාස්ත්‍රුයට යම් කෙනෙක් සිත් නොපැහැදුහු නම්
කවුරු හරි ගණන් ගත්තේ නැත. ඒ කොහෙද යන හොරෙක් මොනවා කියන දන් දැප්පයිලා කියන ඔය කොහෙ තියෙන අපායවලද මේවා දනම්මනම් අපි කියව හම්බ කරොත් අපිට කන්න පුළුවන්. එහෙම කියලා අර කියන එක ගණන් ගන්න නෑ. අර පැහැදිලා නෑ. හරි. පැහැදිලා නැති වුණොත් මොකද වෙලා තින්නේ? ඔහු කාබුන් කියන කය බිඳී මරණයන් මතු අපාය දුර්ගති විනීපාත නිරේට වන්න. දැන් මේ මොකුත් වැරද්දක් කරලා නෙවෙයි. අරයට පැහැදුනේ නැති නිසා. හරි. එයාට එරෙහිව වැඩ කරපු නිසා. විරුද්ධව කතා කරපු නිසා. ඕවා කිය ඔය බොරු වැඩ ඕවා කරන්න එපා නම්මනම් කියලා කියපු එක නිසා. දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වලම ඇති ඕගොල්ලෝ මේ ඇවිල්ලා මේ බණක් අහලා කියනකොට ඒකට පැහැදිලා නැති අය ඉන්නවද නැද්ද? ඈ අනේ පැහැදිලා අනේ බොහොම හොඳයි යන්න ඉන්න මම ගෙන්නම් මෙන්න මගෙන් කියන්න බස් එකට සල්ලි එහෙම කියලා දීලා එවනවද යාව? ඈ මොන මගුලක් කරනද ඔය මේ අලුත් අවුරුදු කොහෙද යන්නේ නේද? එහෙම නේ පැහැදිලා නැහැ නේ. වැඩි හරියක් පැහැදිලා නැහැ නේ. ඈ වැඩි දෙදරකින් පැහැදිලා නැහැ. මම මාත් එහෙම ගෙදරක ඉඳලා නෑ ආවේ ඉන්න මම වැඩේ දන්නවා. හරි. පැහැදිලා නැහැ. දෙපැත්ත පැහැදෙන්නේ නැහැ. නෝනා යනකොට මහත්තයා පැහැදිලා නැහැ. සමහර ඒවා මහත්තයා යනකොට නෝනා පැහැදිලා නැහැ. හොඳ වෙලාවට මාර කලාතුරකින් දෙන්නම නේව තියෙනවා. හරි. එහෙම දැන් තියෙනවා. අදත් ඒ වගේ ඩබල් ටිකක් ඇවිල්ලා ඉන්නවා මෙතන. දෙන්නම පැහැදිච්ච අය. වැඩි හරියක් ඉන්නේ. වැඩි හරියක් ඉන්නේ මහත්තයා ගියොත් නෝනා පැහැදෙන්නේ නැහැ. නෝනා ගියොත් මහත්තයා පැහැදෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න දැන් ඒ මහත්තයා හරි නෝනා හරි මේ එන්නේ. දැන් අපි දැන් මේ ධර්ම සාකච්ඡා වැඩසටහන පටන් ගන්න දැන් ගොඩක් කල් ඉඳන් කර කවදාවත් කිව්වද ලෝභ දේශ මොහ කරන්න කියලා. කවදාවත් කිව්වේ නැහැ. පුළුවන් තරම් අලෝභ වෙලා හොඳ කරලා කරුණාව මෛත්‍රී එහෙමවනේ කියන්නේ. වෙන එකක් කියන්නේ නැහැනේ. හරි. හැමතිස්සෙම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් වැඩ කරන්න මේවා කරන්න අනිත් අයට උදව් කරන්න පින් කරන්න මේවා කරන්න දැන් මේ ලෝකේ වැඩක් නැහැ හරයක් නැහැ ගන්න දෙයක් නැහැ මේකෙන් අයින් වෙන්න වැඩ කරන්න භාවනා කරන්න අර ඒ වගේ තමයි කියන්නේ අර සුනිත්ත තාපසයට වඩා ගොඩක් දේවල් කියනවා සුනිත්ත තාපසය මෙච්චර කියන්නේ නැතුව ඇති හරි හැබැයි එහෙම කියලත් ඒකට පැහැදුන්නේ නැති අය නිරේට වන්න ඉතින් ඕගොල්ලන්ගේ කණ්ඩායමට ඉතින් නිරේට යන්න තමයි මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරන්ගේ වචන මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කියූප එකක් නම් වෙනස් වෙන්නේ නෑ ඔය කට්ටිය අනේක යනවම තමයි මට කරන්න දෙයක් නෑ ඉතින් මේක පෙන්නලා දෙන්න බෑනේ කාරණාව දැන් මම මේකට බේරෙන්න ක්‍රමයකුත් ඔයගලන්ට කියලා දෙන හින්දා මම මේක කියන්නේ නැත්තම් කියන්නේ නෑ හද නැති ඉන්නවා හරි කියන්නේ බේරන්න ක්‍රමයක් තියෙන නිසා ඒකත් බුදුහාමුදුරුවෝ තමයි කියලා දීලා තියෙන්නේ හරි එතකොට නොපැහැදුන්නම් ඌ කාබන් මරණමතු අපාය දුනක දාන්න යම් කෙනෙක් භක්ම ලෝක සාසත ධාම් දෙන සුනිශ්චිතවට පැහැදුණු නම් ඔහු කාබු මරණය මත සුගත සංකා සරල කවුරු හරි පැහැදුනා නම් කෙලින්ම එයා දිව්‍ය ලෝකේ දැන් නෝන මෙතන බණහන්න එනකොට මහත්තයා පැහැදිලා නම් අනේ ඉතින් මට වැඩහින්ද එන්න වෙලාවක් නැහැ ඔයා හරි ගිහිල්ලා බණ ටිකක් අහගන්න කියලා එහෙම කරනවා නම් උදව් කරනවා නම් ඒක අනුමත කරනවා නම් කොහෙද ඉතින් අපිට වාසනාවක් වැඩනේ ඔයාවත් ගිහිල්ලා බණ ටිකක් එහෙම කියනවා නම් ඒ පැහැදිලා නේ එහෙනම් කෙලින් මිනිහන් දිව්‍ය ලෝකෙ මිනිහා මොකක් කරන්න ඕනේ නැහැ. ඔය කරන දහම් වැඩ ටිකට එයා පැහැදිලා නම් ඒක වෙන එහෙම නිකම්ම ෆ්‍රී ඔෆ් චාර්ජ් දිව්‍ය ලෝකේ. හරි. ඒ පැහැදිලා නම්. හරි. ඔයා විතරක් නෙමෙයි. මුළු ලංකාවෙම තියෙන ඒ ස්වාමින් වහන්සේලා හරි කවුරු හරි කෙනෙක් ගිහියෙක් හරි කමන්නේ කවුරු හරි කමන්නේ යහපත් වැඩ විලක් කරනවා නම් මිනිසුන්ට යහපතක් වෙන හොදක් වෙන මිනිහව ඉන්නවට වඩා උඩ තැනකට දාලා දෙන්න පුළුවන් මේ වගේ මේ ලෝකයේ ගැන මේ සත්‍ය පෙන්නලා එහෙම කරනවා නම් ඒකට පැහැදිලා නම් ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ යනවා. ඒකට වකුල් හෙලන ගහන මරාගෙන කන රණ්ඩු කරන නඩු දාන මේවා කරන ඉන්ටර්නෙට් එකේ මේවා හද බයින විනාශ කරන ඒ අය ඔක්කොම දිව්‍ය අපායේ. මන් නෙමෙයි කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව. හරි. දැන් සුනිත්ත තාපසයර දැන් මේ බුදුහාමුදුරු මේ කතාව දිවසින් බලලමයි කියන්නේ. මීට කලින් වෙච්ච සිද්ධියක්. මේක ලෝකෙ වෙච්ච දෙයක්. අපේ ලෝකෙම වෙච්ච දෙයක්. හරි බුදුහාමුදුරන්ට කලින්. එතකොට වෙලා තියෙන්නේ මේ සුනිත්ත කියන තාපසයා ගැන තමයි මේ විදිහට කිව්වේ. දැන් මේ විදිහට බුදුහාමුදුරෝ සත් ශාස්ත්‍රවරු ගැන කියනවා. ඔය වගේ 7 දෙනෙක් හිටියලු. මේ මුගපක්ෂ, අරණෙම්, හත්තිපාල, ජෝතිපාල මතක තියන්න ජෝතිපාල කියන්නේ ශාස්ත්‍රවරයෙක්. හරි. ජෝතිපාල කියලා අපි නිකන් ජෝතිපාල කියලා නිකන් මේව කරා. හරි. ජෝතිපාල කියන්නේ අරක කියලා ඔය වගේ ශාස්ත්‍රවරු 7 දෙනෙක් ගැන කියලා තියෙනවා. කියන්නේ බුදුහාමුදුරෝ පෙර වෙච්ච දේවල්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ආසන්න කාලේ ඊට පෙර හිටපු ලෝකෙට හොඳ දේවල් කියලා දීපු අය. යහපත කියලා දීපු අය.
නරක වැඩ කරන්න එපා, හොඳ වැඩ කරන්න, ලෝභ දේශ මොහ වෙන්න එපා, අලෝභ දේශ සමෝ වෙන්න, හැමෝටම උදව් කරන්න, මෛත්‍රී කරන්න, රණ්ඩු කරගන්න එපා, ගහ ගන්න එපා, මරා ගන්න එපා, බයින්න එපා, හිංසා කරන්න එපා, සතෙකුටවත් හිංසාවක් කරන්න එපා. එහෙම කියලා දෙන්න. එහෙම කියලා දෙන කෙනාට පැහැදුනොත් දිව්‍ය ලෝකේ බැන්නොත් අපායි. හරි. දැන් කෙලින්ම කතාව කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දිවසින් දැකලා බල්ලම කියලා කියන්නේ. මේක බල්ලමයි කියන්නේ. බැනපෙවුන් ඔක්කොම බල්ලා කී දිනෙක බැන්න ආවුන් ටික ඔක්කොම පායි. හොඳ කීපෙවුන් ඉන්න කී දිනෙද කියලා හොයලා බලනවා. හොඳේ මෙයා කිව්වා මෙයා කිව්වා බලන ටුන් ටික ඔක්කොම දිව්‍ය ලෝකේ. හරි. එහෙන් බල්ලා කියන්නේ. නිකන් නෙවෙයි. ඇත්තටම චෙක් කරලා බල්ලමයි කියන්නේ. දැන් ඔය වගේ බුදුහාමුදුරුවෝ චෙක් කරලා බල්ලම කිව්ව කතාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පින්ඩපාත යනවා අන්තිම අමාරුම කාලයක. රටේ අන්තිම දුර්භික්ෂ කාලයක පින්පාත යනවා ගමකට. යනකොට මොකද කරන්නේ? බුදුහාමුදුරන්ට බයිනවා ගමේ හිටිය බමුණෙක් ඇවිල්ලා මොලේ හොඳ නැද්ද මේ මෙච්චර මේ මිනිසුන්ට අමාරු කරලා පින්ඩ ගහතියම අන්න තියෙන බත් හැන්දත් උදුරන් කන්නද යන්නේ මේ යන්න ගිහිල්ලා වෙන හොඳ ශාස්ත්‍රීක පැත්තක ගිහිල්ලා පින්ඩපාතේ කරගන්න කියලා බයිනවා. බැන්න ගමන් බුදුහාමුදුරට අගලා ආවෝ කියලා නවතිලා බලනවා කල්ප 91ක් පස්සට බලනවා. බලන්නේ කවුද? දානයක් දීපු එකෙක් විනාශ වෙලා තියලා. ඒ දානෙ දුන්නා විනාශ වෙනවා කියලා කියනවනේ අර බමුණා. හරි. දානයක් දීපු එකෙක් විනාශ වෙලා තියෙනවද කියලා චෙක් කර කර බලනවා. දැන් හැමෝම බලනවා. මෙයා දානයක් දුන්නා. එයා විනාශ වුණා නෑ. එයා හරි ගුඩ. තව කෙනෙක් ඉන්නවා ආයෙත් දානයක් දුන්නා. එයා විනාශ වුණාද? එහෙම එකින් එකට බලනවා. එකින් එකට කල්ප 91ක් පස්සේ බලලා කියනවා. කල්ප 91ක් බැලුවා. එක්කෙනෙක්වත් දානේ දීපු නිසා විනාශ වෙලා නැහැ. ඒකින්ද මම යනවා. දානේ ගන්න කියලා වඩිනවකෝ පින්නපාතේ. හරි. ඒතකොට මිනිස්සු මොනහරි හැන්දක් හරි බෙදනවනේ. හරි. එළවලු හැන්දක් හරි බෙදනවනේ. මොකක් හරි තියෙන එකක් නේ. මොනහරි චුට්ටි මොනහරි තියෙන එකක්. කටක් හරි ගෙනලා බෙදනවා. ඉතින් දන්නවනේ මිනිස්සුන්ගේ තියෙනවනේ. යා හොඳ ගුණ. ගුණවන්ත මිනිස්සු ඉන්නවනේ. අන්න එතකොට ඒ මනුස්සයට හම්බ වෙන ගාන අසීමිත. දැන් දුර්භික්ෂිත ඉවරලා ඔක්කොම රටත් ඒ ගමම සත්‍රියක වෙන්නේ නැති බුදුහාමුදුරුවෝ එකපාරක් පින්ඩපාතේ ගියා. ඒක ඉතින් අර ගොම් බවුනට තේරෙන්නේ නැහැ. හරි. කොහොම හරි දැන් ඔන්න ඔහොමයි වෙන්නේ. ඒ කියන්නේ ඒකේ වටිනකම ඒකයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියලා තින්නේ. අර ඒ වගේ කෙනෙකුට ගැරහුවොත් වැන්නොත් මේව කරොත් අකුල් හෙළුවොත් මහා විනාශයක් වෙන්නේ කරන මිනිහට. ඉතින් මිනිහා එන චණ්ඩියා වගේ බයින් බැන්නට එයා දන්නේ ඒකේ විපාකය එයාද නොදැනයි ඒ නිකන් කියන්නේ. මොකුත් දැකලා නෙමෙයි දිවසක් මොන හරි නැහැනේ. එතකොට අන්න බුදුහාමුදුරු කියනවා මෙන්න මේ විදිහට දැන් ඉතින් දැන් වුණත් කොහේ වුණත් පන්සලේ වුණත් කොහේ වුණත් ලංකාවේ නෑ ඉන්නේ හැම හාමුදුරු කෙනෙක්ම වගේ කවුරුත් මන්නම් හිතන්නේ නැහැ. ඔය මේවා හරියන්නේ නැහැ. මේ උපාසක මහත්තයා පුළුවන් තරම් පව් කරලා කීයක් හරි හොයාගන්නේ නැත්තම් උඹත් ඉවරයි අපිත් ඉවරයි කියලා එහෙම කියන බණනම් කියන්නේ කවුරක්වත් කියන්නේ නැහැ. මොහොම කියන්නේ තමන් හරි වුණත් වැරදුනත් මිනිසුන්ට කියන්නේ යහපතනේ. හොඳ දේ කරන්න, මේව කරන්න, නරක වැඩ කරන්න එපා, මෛත්‍රී කරන්න, ගහ ගන්න රණ්ඩු කරන්න එපා. ඒක එහෙම තමයි කියන්නේ. එතකොට අන්න එහෙම කරොත් මහා විනාශයක් වෙන බව කියනවා. මෙන්න මෙහෙම කියනවා. මහණෙනි කිමයි හඟවුද? යමෙක් අනේක ශත පරිවාර ඇති ශාවක සංඝයා සහිත තීර්ථකෝ කාමයන්ගේ වීතරාගෝ මේ සස්සාස්තු වරේනට පදුෂ්ඨ චිත්ත ඇති අක්‍රෝෂ කෙරේ නම් පරිභාෂ කෙරේ නම් හේ බොහෝ අපුණ්‍ය රැස් කෙරේදයි. බුදුහාමුදුරුවෝ මහාන ප්‍රශ්නේ වහන්සේසේ ඔව් ඊට පස්සේ කියනවා මහණෙනි යමෙක් පදුෂ්ඨ චිත්ත ඇති නම් අනේක ශත පරිවාර ඇති තීර්ථකෝ කාමයන්ගේ වීතරාගෝ ශාවක සංඝ සහිත මෙම සස්සාස්තු වරුන්ට අක්‍රෝෂ කෙරේද පරිභාෂ කෙරේද බොහෝ අකුසල රැස් කෙරේ. දැන් අර සාමාන්‍යයෙන් හොදක් කියන කෙනෙකුට ඕක කරත් එහෙම කරත් බොහෝ අකුසල රැස් කරනවලු. හරි. හැබැයි යමෙක් දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙකුට දැන් දෘෂ්ටි සම්පන්න කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්. හරි. සෝතාපන්න වෙච්ච කෙනෙක්. දැන් මෙතන ඉන්නේ අය සෝතාපන්න වෙලාද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි සෝතාපන්න වෙච්ච අය ඉන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්න බෑනේ අපිට බලා ගන්න ක්‍රමයක් නැහැනේ. ඕන තරම් එන්න පුළුවන්. ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා තේරුණා නම් මේ ලෝකෙ හිටියද මං ඉවරයි මට වෙන්නේ මහ විනාශයක් කියලා වැටහිලා තියෙනවා නම් මේකෙන් අයින් වෙන ඇරෙන්න මට විකල්පයක් නැහැ කියලා තේරිලා නම් එයා උත්සාහ වීර්ය කරනවා නම් මේකෙන් අයින් වෙන්න ගොඩක් වෙලාවට ඒ අය සෝතාපන්න වෙන්න පුළුවන්. සක්‍ර මේ ඒක බීජ වෙන්න පුළුවන්. කෝලං කෝල වෙන්න පුළුවන්. සද්ධානුසාරී වෙන්න පුළුවන්. ධම්මානුසාරී වෙන්න පුළුවන්. පහක් තියෙනවා. බණ අහලා වෙන්න පුළුවන්, ගන්න පුළුවන් ඵල පහක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. සද්ධා, අද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, ඒක බීජ කෝලං කෝල. ඒ ඔක්කොම වෙන්න පුළුවන් බණ අහලා. හරි. ඒ පහෙන් එකක් හම්බ වෙලා ඇති ඔයගොල්ලන්ට. හැබැයි හම්බ වෙලා නම් අන්න ඒ කෙනෙකුට පැහැදුන්නේ නැත්තම් හරි. ඒ හම්බ වෙලා ඉන්න කෙනෙකුට පැහැදුන්නේ නැත්තම් ඉතින් වැඩේ
ගස්ම තමයි. දැන් අර වගේ නෙමෙයි ඈ. සුනිත්ත තාපසයා වගේ නෙමෙයි. දෘෂ්ටි සම්පන්න පුද්දලට පදුෂ්ට චිත්ත ඇති අක්‍රෝෂ කරේ නම් පරිභව කරේ නම් හේතෙම ඒට බහුතර පව් රැස් කරන්නේ. අර කලින් අර නිකන් හිටියේ මිනිහට බැනලා ඒවා මේවා කියලා අර හොඳ නරක කියලා දීපු කෙනාට පාට් එක දාලා කෙලින්ම හතර අපායේ ගියා. ඒ බුදුහාමුදුරු කියනවා. දැන් මෙතනදී කියනවා මේ මගපලලාභී බලපපු ශ්‍රාවකයෙකුට කවුරු හරි පැහැදෙන්නේ නැතුව පාට් එකක් දැම්මොත් එයා කෙලින්ම ඊට වඩා බහුතර පාපයක් රැස් කරනවා කියලා. ඒ කවරෙන්ද බුදු සස්නෙන් බැහැර අපගේ සබ්දම් සරුන් කෙරෙහි මෙන් මෙබඳු ශාන්තියක් ඇතයි මම නොකිය. මේ බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් බැහැර ඉතින් අනිත් ශාස්ත්‍රවරුන් ගාව මේ වගේ ශාන්තියක් තියෙනවා කියලා කියන්නේ නැහැ කියලා තියෙනවා. ඒතර මේක තමයි වටිනම එක. අද මේ වටිනම එකේ ඉන්න අයට මේව කරොත් දැන් ඔන්න ඔයා පරිස්සම් වෙන්න මේ කියන්නේ. මොකද පොඩි ලෝභ දේශ මොහයකුණුත් ඔයාට විනාශ වෙන්න ඉඩ තියෙනවා. හරි? දැන් gedara දෙන්නම මාර්ගයට ඇවිල්ලා නැත්තම් දෙන්නම මාර්ගයට ඇවිල්ලා නැත්තම් තමයි ගොඩක් කර ප්‍රශ්න එන්නේ. නැති කෙනා තියෙන කෙනාට අනිවාර්යයෙන්ම පොඩි පාට් එකක් දානවා ඉතින් නේ. කොහොමද දානවනේ? අනිත් එයා ඉවරයි ඉතින්. දාපු කෙනා ඉවරයි. හරි? අනිත් පාර්ශවය ඉවරයි. ඉතින් මේ ලොකු මහ විශාල පාපයක් තමයි රැස් කරගන්නේ. හැබැයි දැන් මේකට කරන්න එක ක්‍රමයක් තියෙනවා. මේ මම ඒක පොඩ්ඩක් පෙන්නන්න මේ කතාව කියලා දීලා ඉවර වෙලා මේ තමන් අර හැසිරෙන විදිය වෙනස් කරගන්න තියෙනවා. හරි? ඒක එනකොට එතනට ආවම මම ඒක කියන්නම්. ඕකට ඒ ගෙදර අනිත් සියලුම දෙනාව මේ මගට ගන්න මගට ඇවිල්ලා ඉන්න කෙනාට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒ වැඩේ කරන්න තමයි තියෙන්නේ. හරි? අද ඉඳලා ඒකත් කරන්න පටන් ගන්න මම ඒක කියලා දෙන්න. දැන් මේ පෙන්නන්නේ මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන කතාව අපි මේ ගෙදර ඉඳන් කරන අනිත් වැඩේ චේතනාම් භික්කවේ කම්මං වදමකෝ චේතනාව තමයි කර්මය වෙන්නේ. අපි බාහිරින් එන රූප ඇසුරු කරන හැම වෙලාවකම චේතනාවක් එනවා. ඒ චේතනාවෙන් කර්ම රැස් කරනවා. ඒ කර්ම භවයේ පෑම්පත් වෙනවා. ඔය කර්ම අපිට ආපහු ඵල දෙනවා. ඒතකොට මේ වැඩේ හැමතිස්සෙම වෙනවා. ඒක නිසා අපිට මේකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ ගැලවෙන ක්‍රමයක් කියලා දීලා තිනවා. ඒ තමයි මේ නව කර්ම රැස් කරන එක නවත්තන එක. හැමතිස්සෙම නව කර්ම රැස් කරන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්. ඒක විදියකින් කියනවා. තව විදියකින් කියත හැකි ලෝභ දේශ මොහ, අලෝභ සමෝහ. ලෝභ දේශ මොහ විදියට රැස් කරන නව කර්ම වලින් කෙලින්ම හතර පායට යනවා. පහලට වැටෙනවා. අලෝභ දේශ මොහ විදියට රැස් කරන නව කර්ම වලින් උඩට යනවා. එතකොට දැන් Tamanට තියෙන්නේ ඒක නවත්ත ගන්න. දැන් මේ වගේ අද වගේ ඔය භාවනා කරන්නේ ඒක නවත්තන්න. රාග වෙන එක නවත්තන්න. දේශ වෙන එක නවත්තන්න. මොහොනේ හිත රාගෙන්, දේශයෙන්, මොහෙන් මුදව ගන්න. පළවෙනි ධ්‍යානට ගියොත් රාගෙන් මිදුණා. හතරවෙනි ධ්‍යානට ගියොත් රාග, දේශ, මොහ තුනෙන්ම මිදුණා. ගියොත් හරි. හැබැයි ඒ වෙලාවට විතරක්. ඒ තමයි ප්‍රැක්ටිස් එක. ඒක තමයි මේ නිවන් දකින්න කරන පුරුද්ද. නිවන් කියන්නේ මොකද්ද? රාග, දේශ, මොහ තුනම නැති අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ. ඒ අවස්ථාවටපත් වෙන්න පුරුදු පුහුණු වීමක් තමයි මේ භාවනාවෙන් කරන්නේ. හරි? පළවෙනි ධානයට ආපු කෙනා රාග දේශ මොහොලින් යනවා. දැන් පළවෙනි ධානය කියන්නේ නේ පොඩි එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනාවක් කළා තියෙනවා පළවෙනි ධානයට එක මෙහෙම ඇඟිලි පොළසලා මෙහෙම කරන වෙලාවක් යන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේ නමකට ඒ හාමුදුරන්ට දායකව දීපු දානේ දීපු ඒ ණයෙන් නිදහස්. හරි? ණයෙන් නිදහස් වෙනවා. ඒ තරම් බලවත් එකයි. මොකද මෙහෙම කරන්න ප්‍රථම දානට යන්න පුළුවන් ස්වාමින් වහන්සේට දාන දුන්නාම අසීමිත පිනක් හම්බ වෙනවා අර අනිත් එකට වඩා. ඒකින්ද තමයි අර ස්වාමින් වහන්සේ දායකයට ණය නැහැ වෙනවා. ණය නැති වෙනවා. ණයෙන් නිදහස් වෙනවා. නැත්නම් ණය වෙනවා. දැන් හරියට වැඩේ කරන්නේ නැතුව දායකයන්ගේ දානි අරන් ඉන්න ආමුදුරෝ ණය වෙනවා ඉතින්. පස්සේ ගෙවන්න යනවා ඊට පස්සේ. හරියට වැඩේ නොකරොත් පස්සේ ගන්න කොහොමද ඊට ඉස්සෙල්ලා කොහොමද ඉක්මනට මේකෙන් අයින් වෙනව නැත්නම් ණය ඉන්න වෙනවනේ. නේ? පුළුවන් තරම් ඉක්මනින් අයින් වෙන්න බල්ලා තමයි සාසනෙට එන්න ඕනේ. නැත්නම් ඉතින් හිටියොත් අපරාධ ඉතින් ණය ගෙවියෝ තමයි ඉන්න වෙන්නේ. එන්න පුළුවන් තරම් ඉක්මනින් අයින් වෙන්න. හැබැයි අයින් වෙන්න හදන කෙනාගේ අනිවාර්යයෙන්ම ණය ගෙවිලා යනවා. ඒ තරම් බලවත් මේ පිනක් වෙන හින්දා. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ මේ කියලා තියෙන දේවල් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන සියලුම කිව්ව කතා බුදුහාමුදුරු දිවසින් බලලා කියපුවානේ. දැන් අපිට ඉතින් ඕක වෙන්නේ කොහොමද අරමුණ කොහොමද කියලා ඒව තර්ක කරලා හොයාගන්න විදිහක් නැහැ. හරි? එතකොට අපි මේ බුදුහාමුදුරන්ගේ මග අනුගමනය කරන විදිහ අය හැටියට අපිට මේක තේරුම් ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඉතින් මට තියෙන
මගේ තියෙන සාමාන්‍ය දැනීම අනුව මට තියෙන නෝන අනුව මේව පොඩ්ඩක් එහෙම කිව්වේ මොකද අරම කිව්වේ මොකද එහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලලා මන් තේරුම් ගන්න එක. ඒක එක ක්‍රමයක්. හරි. තව ක්‍රමයක් තමයි ඉතින් ඕවට හිතන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා නම් මං එහෙම කරා ඉච්චරයි. එහෙම පුළුවන් නේ ආයෙම තාන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා මං කරා. හරි. මොකද බුදුහාමුදුරුවෝ මගේ ශාස්ත්‍ර කියලා මම පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ සියල්ල දන්නවා කියන එකත් මම පිළිගන්නවා. මම දන්නේ නැහැ කියලාත් මම පිළිගන්නවා. ඉතින් එහෙනම් මොකෝ කරන්න තියෙන්නේ? දන්න කෙනා කියන දේ කරලා මේකෙන් බේරෙන්නනේ තියෙන්නේ. ඒතර අන්න එහෙම බුදුහාමුදුරුවෝ කියන දේ කරන කෙනෙක් බවට පත් වෙන්න. එච්චරයි. බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කරන්න බැරි එකක් කියලා නැහැ. කරන්න පුළුවන් එකක්ම තමයි කියලා තියෙන්නේ. කරන්න බැරි කිසිවක් කියලා නැහැ. දැන් ඇයි කරන්න බැරි වෙලා තින්නේ? දැන් කියන්නේ හරි අමාරුයි මේ බෑ. ඉතින් ගෙදර ඉන්නකොට බෑ, ළමයි හදන්න බෑ, මේ බෑ, රස්සාව කරනකොට බෑ, අරක මේක කියලා එක කොන්දේසි තියෙනවනේ. නිදහසට කාරණා අහනවනේ. ඔය ඇවිල්ලා අපෙන් ප්‍රශ්න අහනකොට ඉතින් ආම්දුර කිව්වට එහෙම අලෝභයෙන් බෑ. දැන් මේ ළමයි හිටපු ගමන් කරනකොට මෙහෙම කරනකොට බෑ. හරි. අර ඊයේ සාකච්ඡාවේදී කිව්වා ළමයි ඇවිල්ලා කොණ්ඩේ කඩාගෙන පොඩි ළමයෙක් අවුරුදු 3ක විතර ෆෝන් එක දුන්නේ නැත්නම් එයාගේ කොණ්ඩේ කඩාගෙන කාගෙන යකා වෙලා දඟලගෙන ඉන්නවලු මේ කිසි දෙයක් කරන්න නැහැලු. කන්නේත් නැහැලු, බොන්නේත් නැහැ, මොකුත් නැහැ. කොණ්ඩේ කඩාගෙන මේව කරා. ඉතින් ආපහු ෆෝන් එක දෙනවලු. ඒ ෆෝන් එකෙන්ම තමයි ඔක්කොම කරන්නේ. මගෙන් අහනවා මොකද කරන්නේ? මම වෙයිදී ෆෝන් දුන්නේ මොකද ළමයාට අවුරුදු 3 ළමයාට ෆෝන් දන්නේ ජීවිතේට දැකලවත් නැති ෆෝන් එකක් අවුරුදු 3 ළමයා. ඇයි දුන්නේ? ඇයි දුන්නේ? කවුද දුන්නේ? අම්මගේ ඇඟ බේර ගන්න අම්මට ලේසියට ෆෝන් එක දුන්නා. දැන් ඉතින් වැඩේ හරියන්නේ නැහැ. පොඩි එකා යකා වෙලා තියෙන අවුරුදු 3 කෙනෙක් ඈ. ඒක නිසා දෙන්න එපා මොකක්වත්. ඒ කතාව තමයි මේ කියලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ මේ විඥාන බලවත් වුණාම වෙන වැඩේ. දැන් ඒ ළමයාට ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මං කිව්ව දේ උදාහරණ තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන උදාහරණයක්. ළමයේ දැනගත්තොත් අම්මා දැනගත්තොත් ළමයාගේ ඌරේ කට්ටක් හිර වෙලා තියෙනවා. දකින්න මොන හරි ළමයා කටේ දාගෙන ඒක ඌරේ හිර වෙලා කියලා දකින්නවා. ළමයා කෑ ගහනවා. දැන් අම්මා ටක් ගාලා බැලු ගමන් කටේ පේන්නම තියෙනවා කට්ට හිර වෙලා කියලා. දැන් මොකෝ කරන්නේ? ගන්න බෑනේ. දැන් ඕක ගන්න ගියාම අනිවාර්යෙන්ම කීරිලා කැපිලා කට තුවාල වෙලා වෙනවා. ඉතින් දැන් කොහොමත් කරන්න බෑනේ. දැන් ඕක තියන්නේ ඒක තියෙන විදියකුත් නෑ. ඉතින් අම්මා කොහොම හරි අත් දාලා අමාරුවෙන් අරන් දාන්න බලන. බැරි නම් ඉතින් ස්පිරිතාලේ අරන් දුවයි. හරි. එතකොට කට්ට ඉතින් එහාට යන්න දෙන්නේ නැති වෙන්න බෑනේ. එතකොට අන්න එහෙම ඒ උදුරලා දානකොට රිදෙනවා ඉතින්. කරන්න දෙයක් නැහැ ඉතින්. රිදෙන්නේ නැතුව ඉතින් උදුරලා දාන්න බෑ. එතන අන්න ඒ වගේ දැන් මං කෝ ඉතින් ඔක තමයි වෙලා ඉතින්. දැන් ඉතින් වෙනවා කොණ්ඩේ නෙමෙයි ඔය කපා ගත්තක් කමන්නේ දෙන්න එපා ෆෝන් ආයි. නැත්නම් ඉතින් ඔක හදන්න බෑනේ. ඒක මරන්න බෑනේ මේ විඤ්ඤාණය. දෙන්න ආපහු විඤ්ඤාණය බලවත් වෙනවා. හරි. ඔමාරි වෙන මොකක් හරි දීලා පොඩ්ඩක් රවට්ටලා වෙන එකක් දීලා එම කළා අවුරුදු 3 ළමෙක් නිසා එහෙම කරන්න කියලා. හැබැයි දැන් මේ වැඩේ වෙන්නේ මොකද? මෙන්න මේ අත්තිරාග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන කාරණේ ගැන අපි එච්චර සැලකිල්ලක් දැක්ුවේ නැති නිසා. මේකෙන් ඊටා පැහැදිලිව පෙන්නනවා මේ විඥාන ආහාරයේ රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් ඒ විඥානයේ පිහිටියේද වැඩුණේද වෙයි කියලා. ඒ කියන්නේ මේ විඥානය කියලා කියන්නේ මගේ හිතමයි. මේ හිතට මං ආහාර දෙන එක ආසාවෙන් කැමැත්තෙන් ඕනකමින් කරොත් ඒ නිතර කරොත් එහෙම වුණාම ඒ විඥාන බලවත් වෙලා පීඨල වැඩෙනවා කියලා කියනවා. විඥානේ බලවත් වෙනවා. ඒක බලවත් වෙච්ච විඥානේ බලවත් වුණාම ඒ බලවත් වෙච්ච විඥාන වල නාම රූප බැස ගන්නවා කියලා කියනවා. නාම රූප බැස ගමන් ඒකේ සංකාර වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආපහු අර මං කරපු එකම නැවත කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම වුණොත් මේක නිකන් උගුලක් වගේ වැඩ කරලා මට මේකෙන් බේරෙන්න බැරුව යනවා. මේක වෙන්නේ මොකද්ද? මමම හිතන කියන කාරණා ආකාරයට තමයි සංකාර කියන්නේ. සංකාර අනුව තමයි විඥාන හැදෙන්නේ. ඒ කියන්නේ ඒකත් මගේ හිතක්. හරි. සංකාර කියන්නේ හිතම තමයි. මම්ම තමයි හිතන්නේ. මම්ම තමයි කියන්නේ. මම්ම තමයි කරන්නේ. ඒ විදිහ අනුව හිතක් හැදෙනවා. විඥාන මගේ හිතක්. ඒ විඥානේ හිත අනුව නාම රූප. ඒ කියන්නේ නම්මනේ වෙනවා රූපනේ වෙනවා කියන එක. ඒ කියන්නේ මම ඒ අනුව කටයුතු කරනවා. දැන් අර පොඩි ළමයා කතාව බලුවොත් එහෙම පොඩි ළමයාට ෆෝන් එක දීලා පොඩි ළමයාට හිතක් හැදිලා ෆෝන් එක ඕනෙමයි කියන හිතක් හැදිලා තියෙනවා යාගේ. ඒ හිත අනුව දැන් එයා නැමිලා කටයුතු කරනවා. ඒ කියන්නේ ෆෝන් එක අතේ නැතුව එයාට බෑ. ඒක ඕනෙමයි. හරි. අන්න එහෙම එකක් හදාගෙන තියෙනවා. එතකොට දැන් නාම රූප බලවත් වුණා. මෙන්න මේ විඥානය බලවත් වුණාම තමයි මේ නාම රූප ඇවිල්ලා විඥාණයට එන්නේ. ඒ කියන්නේ අර ඔයා හැසිරිච්ච ආකාරය. ඒ කියන්නේ අර ළමයාට ෆෝන් එක දීලා ෆෝන් එක අරන් ළමයා
ෆෝන් එක අරන් එක එක දේවල් කරනවානේ. අන්නේ කරන ටික තමයි නම්මනේ වීම රුප්පණේ වීම. අර ෆෝන් එකේ රූපේ තමයි ඒ ළමයාට ඔප්නං වෙලා තියෙන්නේ. එතකොට ඒ ළමයා ෆෝන් එක අරගෙන ඕක බල බල ඉන්න නැමිලා ඉන්නවා. ඒ දෙයට තමයි නැමිලා තියෙන්නේ. එතකොට අන්න එහෙම නම්මනේ රූප වෙලා විඥානේ නාම රූප බහැලා තියෙන්නේ. දැන් ඒක ඇවිල්ලා විඥානෙට එනවා. විඥානෙට මේක ආපු ගමන් විඥාණයෙන් මොකද කරන්නේ? ආපහු සංකාරයට යවනවා. ඒ කියන්නේ මන් ලව්ව ඒකම නැවත කරනවා. එතකොට මම්ම හිතලා කියලා කරලා තමයි මේක කරගත්තේ. හැබැයි ආපහු මන් ලව්ව ඒකම කරවන්න පුළුවන් වෙනවා මේ බලවත් වෙච්ච විඥාණයට. මේක කරපු ගමන් ආයි පාරක් ඒ සංකාරයෙන් ආයි විඥානේ බලවත් කරනවා. ආයි ඒ විඥාණයෙන් ආයි අර නාම රූපේ බලවත් කරනවා. එතකොට ආපහු ඒ නාම රූපෙන් ආයි මේකට බහැලා ආපහු මේක කරනවා. එතකොට දැන් තේරෙන්න ඕනේ මේක උගුලක් කියලා. මේක නවතින්නේ නැහැ. දැන් අර ළමයාට ෆෝන් එක මුලින් එම්ෙන් හදිසියෙන් එකපාරක් දීලා ඊට පස්සේ තව පාරක් දීලා එහෙම දෙපාරක් තුන් පාරක් හතර පාරක් පහ පාරක් දීලා තමයි ඔක හදාගත්තේ. හදාගත්තට පස්සේ විඥානේ නාම රූප බැස්ස දැන් ඉතින් අරකට ෆෝන් එක නැතුව බෑ. හරි? ඒ වගේ මෙන්න මේ ක්‍රමයට තමයි මුළු ලෝකෙම ඉන්න මිනිස්සු වැඩ කරන්නේ. අපිත් එහෙම ඔයගොල්ලොත් එහෙම ඔමම එහෙමයි. ඒ කියන්නේ තම තමන් කරන වැඩ කටයුතු අනුව තම තමන්ට නාම රූප බස්සලා තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙද හැමදාම හැන්දෑවට තියෙන ටෙලිනාට්‍ය ටික බලන්න පුරුදු වෙච්ච කවුරු හරි ඉන්නවා නම් එයා එහෙම විඥාණයට නාම රූප බස්සගෙන තියෙන්නේ. ඒක නිසා ගැලවෙන්න බෑ. ගැලවෙන්න පුළුවන්. ගැලවෙන ක්‍රමය බුදුහාමුදුරු කියලා තියෙනවා. නමුත් ඒක දන්නේ නැතුව ඒ බුදුහාමුදුරු කියපු දේ දන්නේ නැතුව කාටවත් මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. එතකොට වැඩිම ඉන්නේ කාන්තාව ඔයගොල්ලෝ හැමදාම උයනවා. උදේට වෙන, දවල්ට වෙන, රැට වෙන උයනවනේ. ඒ උයන වැඩේට විඥානයේ නාම රූප බහැලයි තියෙන්නේ. ඒක නිකම්ම වෙනවා. උයනවා නිකම්ම වෙනවා. හරි. දැන් පොඩි ළමෙක් ඉන්නවනම් පොඩි ළමයා නාවනවා, කවනවා. ඒව නාම රූප බහැලා තියෙන්නේ. නාවනවා, කවනවා. ඒව වෙනවා. දැන් ඕක කවණ එකේ නාම රූප ගොඩක් බහැලා තිබ්බම තමයි ලොකු උන්ටත් කවනවා අන්තිමට. ඒ කියන්නේ ඌ එන්න ලොකු එකේ කූටේත් තාම කවනවා අම්මලා. මෝඩ අම්මලා ඉන්නවා එහෙම. අර ඌ තනියෙන් කන්නවත් දන්නේ නැහැ එතකොට. හරි. ළමයා කන්න දන්නෙත් නැහැ. ඒ කියන්නේ ළමයාට ඒක පුරුදු වෙන්න ඇරලා නැහැ. අම්මම කවලා. අන්තිමට දැන් උගෙත් නාම රූප බහැලා තින්නේ අම්මව කවන්න ඕනේ කියලා. අම්මගෙත් නාම රූප බහැලා තින්නේ මූට කවන්න ඕනේ කියලා. දෙන්නම ඉතින් දෙන්නම හොස්පිටල් ගෙනියන්න ඕනේ. හරි? නැතුව හරියන්නේ නැහැ. දෙන්නගෙම මොළ අනිත් පැත්ත හරවන්න ඕනේ. නැතුව මේක වැඩේ විසඳන්න බෑ. ඒතර බුදුහාමුදුරු මේක නවත්තන විදිය කියලා දීලා තිනවා. ඔන්න ඔය ක්‍රමයට අපි මේ විඥානයේ නාම රූප බහිනවා. මේ විඥානයේ නාම රූප බහින එක අපි කරන ඕන එකකින් වෙන්න පුළුවන්. හිතන එකකින් වෙන්න පුළුවන්, කියන එකකින් වෙන්න පුළුවන්, කරන එකකින් වෙන්න පුළුවන්, ටීවී ඇඩ් එකකින් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් දිහා බලලා එන්න පුළුවන්. දැන් කවුරු හරි එක්කෙනෙක් ලස්සනට ඇඳුමක් ඇඳලා තිබ්බොත්, මොකක් හරි ඩිසයින් එක මොනවා හරි ලස්සන ඇඳුමක් තිබ්බොත්, ඕක මට විඥානයේ නාම රූප බැස්ස ගමන් ඉතින් මටත් ඒ වගේ එකක් ඕන වෙනවා. කෙලින්ම. හරි දැක්ක ගමන් බැස්සා ඒක. ඒ නාම රූප විඥානයේ නාම මේ දැක්කත් ඇති. දැක්කත් බහිනවා. ඒ වගේම ටීවී ඇඩ් එකකින් බහිනවා. දැන් මේක උදාහරණයකට මම මේක දැම්මේ. This is how people eat in commercial. 3, 2, 1 action. මේ අර බනිස් කන එකක් බනිස් කන දැන්වීමක් හදන ඇති. දැන් මේගොල්ලන් හොඳට රහ කර කාපන් කියලා ෆෝම් කරනවා එලීනා කෑ ගහලා. Ready, Kasan, stand by. Get ready for second bite. 3. දැන් මේ විදියට ওই විදියට කන දැන් මේව පෙන්වන්නේ නැහනේ අන්තිමට මේගොල්ලෝ කන ටික විතරයිනේ දැන්වීමට පෙන්වන්නේ. ඒ කන ටික දැන් මේක 3-4 පාරක් දැක්කම ඔයාගේ විඥානයේ නාම රූප ඕක බැහැ ගන්නවා. විඥානයේ නාම රූප බැහැ ගත්තාම දැන් ඉතින් ඔයාට මේක කන්නම හිතෙනවා. හරි. කන්නම හිතෙනවා. ඒතකොට ඔයා ගියාම මේ කොහේ හරි යනකොට පාරේ යනකොට කොහෙදී හරි මේ පින්තූරයක් කොහේ හරි දැක්කොත් ඊට පස්සේ ඉතින් ඒකක් කන්න හිතෙනවා. දැන් හදිසියවත් ඒක කෑවහම ඇත්තටම ඒක රහයි නම් ඔය කියන විදිහට මාර රහක් තියෙනවා නම් එහෙනම් තව ටිකක් විඥානේ නාම රූප බහින ඉතින් දිගටම ඔය වනිස්කක්කා තමයි ඉන්න වෙන්නේ ඊට පස්සේ. හැබැයි ඕක රහ නොතිබුණොත් අර ඔයා හිතපු තරම් අර මුන් කන විදිහට හිතෙන්නේ ඉතින් මදිවිය ලෝක රහ ඇති කියලා නේද? ඒතකොට ඒ වගේ රහක් ආවේ නැත්තම් මේ අයියෝ වැඩක් නැහැ කියලා කේතර අපරාධ සල්ලි කියලා එහෙම හිතෙනවනේ. එතකොට නාම රූප මැකිලා යනවා. බහැපු එක ඩිලීට් වෙනවා කියලා මේක ඉවරයි. ආයි ඉතින් ඕක ගන්න හදන්නේ නැහැ. හරි. හැබැයි ඕක රහ වුණොත් වැඩේ ඉවරයි. එතකොට තව ටික බහැලා හොඳට බහැලා තව තදට බස්ස ගන්නවා. ඒ විදිහට අපි මේ ලෝකේ ඉන්නකොට හැමතිස්සෙම විඥානයේ නාම රූප බහිනවා. මේ නාම රූප බහින වැඩේ සාමාන්‍යයෙන් ගෙදරකදී වෙන හැටි. ඒ කියන්නේ ගෙදරකෙදිත් ඒක වෙනවා. ගෙදර තියෙන වැඩ වලින් ළමයින්ට නාම රූප බහිනවා. දැන් ළමයා ගතින් කෝප්පේ වැටෙනවා. කෝප්පේ වැටෙන ගමන් අම්මා ගහලා පැනලා ගහලා ඉවරලා ළමයා වෙල්ලවල දානවා කෑම මේසෙ.
ළමයා තාම කාලා ඉවරත් නැහැ. එළෙව්වා. දැන් නංගි ගහනවා අයියාගේ ඔළුවට. අයියත් ගහනවා. නංගිත් මොකද කරන්නේ ගහනවා අරකට. හැමෝම ගහන්න තමයි දන්නේ. මොකද නාම රූප බහැලා තියෙන්නේ ගහන්න ඕනේ කියලා. අන්න වැටුණා. අම්මා ගණන් ගත්තේ නෑ ඒක. hina වෙලා අන්න ඇපල් ගෙඩියකුත් දෙනවා ගන්න කියලා. එතකොට දැන් වෙන විදිහකට නාම රූපයි. එයා ඔළුව වෙත ගෑවා. හැමෝම සතුටුයි ඒක. දැන් නංගි ගහනවා. හැබැයි අයියා ගහන්නේ නෑ. අයියා නංගි උරතල් කරනවා එතකොට. ඒ කියන්නේ ඔන්න ඔය ක්‍රමයට ගෙදර ඔක්කොම වැඩ වෙලයි තියෙන්නේ ඕගොල්ලන් ගෙදර. ඒ කියන්නේ ඕගොල්ලෝ ටික හැසිරෙන්නේ කොහමද? අන්න ඒ විදිහට නාම රූප ළමයිටත් බහැලයි තියෙන්නේ. ළමයි ඔක්කොටම බහැලා තියෙන්නේ. මහත්යර නෝනර ඔක්කොටම එක එක්කෙනාගේ හැසිරීම වලින් එක එක්කෙනා අනිත් අයට නාම රූප බස්සලා තියෙන්නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ කියලා තින්නේ අපිට හැම තැනදීම අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් ඉන්න නැත්තම් සුන් කියලා. ඕගොල්ලෝ ඔය බස්සගෙන තියෙන නාම රූප සියලුම දේවල් මේ තමන්ගේ ජීවිතේ මුළු ජීවිතේදීම බස්සන් තියන්නේ ඔක්කොම ලෝභයෙන් දේශයෙන් මොහෙන් ඒවා. එකම එක නාම රූපයක් බස්සගෙන නැහැ. මේ ලෝකෙ හිටියොත් නම් මං ඉවරයි. මං පුළුවන් තරම් මේකෙන් ඉක්මනට අයින් වෙන්න ඕන කියලා නාම රූප බස්සගෙන නැහැ. එහෙම නාම රූප බස්සන්නේ මේ සාකච්ඡාට ආපු වෙලාවට විතරයි. වෙන කවුරකට ඕගොල්ලෝ ගෙදර අහුවෙන්නේ නැහැ නේ ඔබ බස්සන්න කෙනෙක්. එහෙම නාම රූප කියන අය මම ඔක්කොම අනිත් පැත්තට මාවත් විනාශ කරන්න තමයි ඉන්නේ හැම එක්කෙනාම. පාරෙත් එහෙමයි, ගෙදර ගියත් එහෙමයි, වැඩපොළට ගියත් එහෙමයි, කොහි ගියත් මුළු ලෝකෙම ලංකාවේ කොහි ගියත් තියෙන්නෙම කාපන් අනිත් එක මේ පුළුවන් තරම් මුගෙන් වැඩ ගනින් මේක න ලෝභ දේශම හොයන්න නැත්තම් තෝ ඉවරයි. මේ හොඳට හම්බු කරගනින් නැත්තම් මලට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. සම්පූර්ණ ලෝභ දේශමෝ තමයි මුළු ලංකාවම නාම රූප බස්සලා තියෙන්නේ. දැන් තව ඉස්සරහට ඔය මැතිවරණ එනකොට ඉතින් ලෝභ දේශ මොහ කියන්නේ ආයි මුළු ලංකාවම විනාශ වෙලා යනවා. හැමෝම ගහගනි මරාගනි අර බණකගේ විරුද්ධව කතා කරයි. තනිකර ලෝභ දේශ මොහ කුලප්පු කරලා විනාශ කරලා ආයි. හරි? හැබැයි ඕගොල්ලෝ එකට අහු වුණොත් ඔලුත් විනාශ වෙලා යන එක තමයි වෙන්නේ. එඳා ඒ කුණු ගොඩේ ඉඳගෙන කොහොමින් හරි තමන් අලෝභ දේශ මොහ වෙන්න තරම් බලවත් විදියට විඥාණයට නාම රූප බස්සගෙන යන්න ඕනේ. දැන් එහෙම නැතුව අපිට මේකෙන් කවදාවත් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. දැන් අපි පුළුවන් තරම් අනිත් පැත්තට මේ වැඩසටහනේදී කරන්නේ පුළුවන් තරම් අනිත් පැත්තට විඥාණයට නාම රූප බස්සලා ගෙදර යවන එක. දැන් එහෙම කරලා තමයි ඒක ඉතින් ඕගොල්ලොත් ඒකට තව පොඩ්ඩක් සපෝට් කරලා ගෙදරදී තමනුත් කොහොමින් හරි අලෝභයෙන් අත කොච්චර ගෙදර තියෙන පරිසරය අනුව ලෝභ දේශ මොහ වෙන්න සිද්ධ වුණත් කොහොමින් හරි වෙන්නේ නැතුව කොහොමින් හරි අලෝභ සමලා ඉවසලා වෙන දේවල් ඔක්කොම පාඩු ඉවසලා ඔක්කොම ඉවසලා කොහොමින් හරි අලෝභ දේශ පැත්තටම අලෝභ දේශ පැත්තටම විඥාන නාම රූප බස්සගෙන ගියොත් වැඩි කල නොගිහින් ජය ගන්නවා. වැඩි කල් යන්නේ නැහැ. මාස දෙක තුනක් දුක් විඳින්න වෙයි. අමාරු වෙයි. එහා පැත්ත හරව ගන්න. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ කියනවා අර ඒක නවත්තන්න නම් ඔයා ඒ දේ කරන්න තියෙන කැමැත්ත අයින් කරගන්න ඕන ඔයාගේ. ඒ විදිහට කරන්න තියෙන දැන් බැනලා කාට හරි බැනලා නම් මොන හරි මෙච්චර කල් කිව්වේ ඒ බැනලා කියන්න තියෙන එක නවත්තන්න ඕන. බැනලා නෙමෙයි කියන්නේ බයින් නැතුව හොඳින් කියන්නේ. අන්න එහෙම. ඒ වගේ තමන් වෙනස් කරන්න ඕන තමන්ව වෙනස් කරගන්න වෙනවා. තමන්ව වෙනස් කරගන්න වැඩේ පටන් ගන්න වෙන්නේ මේ විදිහට. දැන් අපි මෙච්චර කල් එහෙම කිසිම සීමාවක් නැතුව ඕයේ විඥාන බල ගන්නගෙන තියෙන්නේ. ඒ දැනට අපි බල ගන්නන් තියෙන සියලු විඥාන බල ගන්නන් තියෙන්නේ ඒ විදිහට හිතලා ඒ විදිහට කියලා ඒ විදිහට කරලා. ඒ කියන්නේ ඔයාම හිතන කියන කරන විදියෙන් අනුව තමයි වැඩේ වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඔක වෙනස් කරන්නයි තියෙන්නේ. හැබැයි වෙනස් කරන්න ගියාම හිතන එක වෙනස් කරන්න බෑ. හිතන එක වෙනස් කරන්න බැරි මොකද? අර බල ගන්නගත්තු විඥාණයෙන්ට පුළුවන් මන්ලව්ව හිතවන්න තමයි. ඒ විඥාණය තමයි මට මෙහෙම කරන්න ඕනේ කියලා හිතෙන්නේ. හරි හිතෙන්නේ. දැන් ගෙදරට හාමුදුරු වඩම්මලා දානයක් දෙන්න ඕනේ කියලා හිතෙන්නේ එහෙම විඥාන එහෙම ගෙදරට වඩම්මලා දාන දෙනවා. එහෙම කියලා අපේ සම්ප්‍රදායේ එන සිරිතක් තියෙනවා. දානයක් දෙනකොට හාමුදුරු වඩම්මලා දෙන්න ඕනේ. හැමදාම පන්සලට විතරක් දානෙ දුන්නාම නිකන් මදි වගේ. නිකන් එහෙම එකක් තියෙනවා. එහෙම විඥානේ නාම රූප බැස්ස කෙනෙක්ට ඒක එහෙම ඕනේ. එතකොට යාර එවිලා හාමුදුරන්ට ආරාධනා කරනවා මෙහෙමයි ගෙදරට වඩින්න මෙහෙම මේ කියලා එහෙම. දැන් එහෙම තියෙනවා ඉතින්. හරි. එහෙම එකක් බහැලා තියෙනවා. දැන් මගේ එහෙම ගෙවල් වලට ගිහිල්ලා දානේ ගන්න ඕනේ එහෙම කියලා විඥානයක් මට බහැලා නැහැ. මට තියෙන්නේ ගෙරිම ගිහිල්ලා කොහේ හරි බණක් කියන්න ඕනේ කියන එක තමයි මට නාම රූප බහැලා තියෙන්නේ. හැම එකේදීම මට කොහේ හරි බණ කියන්න ඕනේ. බණ කියන්න ඕනේ. මිනිස්සුන්ට මේක කියලා දෙන්න ඕනේ. ඒක තමයි බහැලා තියෙන්නේ. දැන් ඒකින්ද කවුරු හරි මට දානකට එන්න කිව්වොත් මං කියනවා දැන් නෑ දානේ මොනව කරන්නද? ඔය දානේ ඕන තරම් ගන්න බැරි සාකච්ඡාවක් දාන්න.
බණක් දාන්න. පැයක් හරි පැය දෙකක් හරි බණක් දාන්න. ඒකට මං එන්නම් කියලා. දැන් මං එහෙම මොකද කියන්නේ? මගේ නාම රූප බැලලා තියෙන්නේ බණ කියන එකට තමයි. මට ඉතින් මේ දාන ගන්න එකට නාම රූප බැලලා නැහැ. ඔය අම්බුනත් තල දෙනවා ඉතින්. හැබැයි බහැලා තියෙන්නේ බණ මුන්ට කියලා කොහොමින් හරි මූ අනිත් පැත්ත හරවමන් කියලා. එහෙම එකක් මම බස්සගෙන තියෙන. ඒ හින්දා මට ඉතින් තේරුණා නැත මට ප්‍රශ්නයක් නැහැ. කොහේ අහුණත් කියන්න අහුණු කිව්වා. මොකෙක් හරි ගමන්නේ කියන්න අහුණු කියලා කොහොම හරි මූ අනිත් පැත්ත හරවනවා. හරි උපරිම උත්සාහය දරනවා එහා පැත්ත හරවන්න. ඉතින් එහෙම එකක් නාම රූපයක් බස්සන් ඉන්නවා මං. ඒක නැති වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ බණ අහනකම් ඔක අයින් වෙන්නේ නැහැ. කට්ටිය ඉන්නකම් ඕක යනවා. හදිසි ඉතින් කට්ටියට එපා වෙච්ච දාට ඒක එමෙන්න ඒකත් මැරලා යයි. හරි. එතකොට මේ අන්න එහෙම එකක් දාගන්න කොහමද අනිත් පැත්තට දැන් මං එහෙම දාගෙන ඉන්නවා වගේ මම නම් අලෝභාදේශම මලත් අලෝභාදේශම වෙනවම කියන එකක් දාගන්න විඥාණයට. දැන් දාගන්න තියෙන්නේ ඔයාටමයි. ඔයාම එහෙම හිතලා, එහෙම කියලා, එහෙම කරලා තමයි ඔක කරන්න තියෙන්නේ. දැනට දාලා තියෙන හොඳ නැති ඒවා හිතෙනකොටම ඒක කියන්නේ නැතුව ඉන්න ඕනේ, කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඒක දත්මිටි කාලා කොහොම හරි බලෙන් ඒ කරන්නේ නැතුව ඉඳලා කියන්නේ නැතුව ඉඳලා තමයි මේකෙන් බේරන්න පුළුවන්. එහෙම කියන්නේ නැතුව හිටියාම කරන්නේ නැතුව හිටියාම ටික කාලයක් මේ කෙලින්ම මෝ මැරලම යනවා. අනිත් එක තමයි දැන් ඔයා සුමාන දෙකක් විතර ඕක ඉඳලා ඉවසලා බැරිම තැන බෑ මූට කියන්නේ නැතුව හරියන්නේ නැහැ කියලා බැන්න ගමන්. එතකොට අර සුමාන දෙකේම කාපු නැති කෑම ටික අර විඥානය ඒ වෙලෙම කනවා. ඒක නිසා එහෙම සුමාන දෙකක් ඉවසලා ආයි පටන් අර එහෙව හරියන්නේ මේක නවත්තන්නම ඕනේ. ඒ කියන්නේ අර විඥානය මැරෙනකම් ඔයා මේක අරගෙන යන්න ඕනේ. දත් මිටි කාලා කොහොම හරි වීරිය අරගෙන, දක්තිය අරගෙන මේක කරන්න ඕනේ. දැන් මේ පැත්තේ විඥාන දාහනෙට යන්න කියලා. ඒ පැත්තෙන් බහැලා බල කරනවා. දැන් ඒ හින්දා මට යන්න වෙනවා. මේ ඕගොල්ලොත් එහෙනම් දානේ අරගෙන පුළුවන් තරම් ඉක්මනින් එන්න. දැන් අපිට වෙලාවත් පොඩ්ඩක් ගියා. අපේ නායක හමුදුරන්ට ආරාධනා කරන්නත් ඕනේ පොඩ්ඩක් අනුශාසනාවක් කරන්න කියලා. ඒක නිසා මේ ඉක්මනින් දානේ අරගෙන ඉක්මනින් එන්න. තව මේකේ අපිට අර සූත්‍රය ගැන කතා කරන්න තියෙනවා. ඊළඟ වෙලාවට ඒක කතා කරමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.